හලෝ සුබ දවසක් වේවා යාළුවනි. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් සැප සනීපෙන් ඉන්නවද? අද මම ඔයාලට පෙන්වන්න ආවේ අපි මෙහි ඩ්‍රයිවර්ලා විදිහට ආසාවෙන්ම මේ ඩ්‍රයිව් කරන දවස. මොකද ඇවිල්ලා මේ සිකුරාදා කියන්නේ මේ වාහන නෑ මේ පාරවල් නිකම්ම තමයි තියෙන්නේ. ආයේ වාහන එන්නේ 12 මාරින් විතර වගේ පස්සේ තමයි. එතකන් සම්පූර්ණව ආයිදී අපේ වගේ තමයි දන්නදී සිකුරාදා කියන්නේ ඉතින් මේ රටවල් වල මේ පට්ටම නිදහසේ යන දවසක්. කිසිම කරදරයක් නෑ වාහන. ඔහේ හෙට ගියා ඔහේ මෙහෙට ආවා එච්චරයි දින්නේ කරන්න. මම ඉතින් ඔයාලට ආවේ අද කොහොමද මේ සිකුරාදා දවසක සෞදියේ පාරවල් වල විදිය කොහොමද කියලා වෙන්නන්න තමයි වාහන තත්ත්වේ වෙන්නන්න අපි නම් යම් වීඩියෝ එකට යමින්ගම් බලයිද කොහොමද අද සිකුරාදාට සෞදිය කොහොමද කියලා එනම් බලමු. එහෙනම් යම් වීඩියෝ එකට ජය වේවා. ආසා මතක ඇතුව subscribe කරන්න, කමෙන්ට් කරන්න සහ ෂෙයා කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යන් කොහොමද සිකුරාදාට සෞදිය කොහොමද කියලා බලන්න. ජය වේවා. මේ දැන් මං ඉස්සරහා යනකොට තියෙන ඉස්සලා දැන් යන පාරේ මේ ටික තමයි මම මේ හරි දකෝ මේ නිකන් අර නිකන් යුරෝප් වගේ තියෙන යුරෝප් වගේ කියන්නේ මේ තනිකර මේකේ තියෙන හොටෙල් ඉතින් තනිකර මේකේ තියෙන තනිකරම හොටෙල් මේ ඇති තියෙනවා. මේ දෙපැත්ත මාර ලස්සනයි. තනිකරම තියෙන්නේ මේ හොටෙල් තමයි තියෙන්නේ දෙපැත්තම ඔය මේ හරි තමයි එක කියන්නේ කුයිත් එකකින් ගොඩක් මේට එනවා. එක රටවල් වලින් ආපුවා කියන්නේ මොනවද apartments restaurant තියෙන ඒරියා මාර ලස්සනයි. මේ දුරින් ඉඳලා ආපුවාම එහෙම නවත්තන්නේ මේකේ තමයි. මේ හරිය තමයි. ඉතින් තියෙන්නේ ඒක. مرحبا بكم في حافلات التصيب المحطة التالية هي الرجاء أخذ حذر عند الوصول إلى الحافلة. Welcome to Al-Qasim buses. The next station is Please pay attention while leaving the bus. මොකෙක්වත් නෑ පාරේ යන්න තියෙන්නේ. ඒට ගියා මෙහෙට ගියා එච්චරයි. ලස්සන. අර ඇයට කුඩාල මොකක් වෙනවද? මොකක්ද වෙන්නේ? මේ ගේම් වල නම් දෙකම තියෙන මම උක PUBG ගේම තියෙන්නේ. PUBG Call of Duty Call of Duty game. බලාගෙන යන් ඉතින් අපි වට පිටාව ආපු ලස්සන කියලා අර මාළු දවස ඔන්න සෞදි අරේබියා පුරයිදා Al-Qasim තමයි මේ
ගෙවි ඇති ඇවිල්ලා මුරේදවල තමයි මේ ඉතින් යුටර්න් එක යුටර්න් එක අතර පාලනේ යුටර්න් එක කරලා අපු යනවා දැන් ඔය ඉස්සරහට යනකොට තියෙනවා මේ පල්ලිය. مرحبا بكم في حافلة القصيم المحطة التالية هي جامع الراجل. الرجاء أخذ الحذر عند النزول من الحافلة. Welcome to Alpecin buses. The next station is පොලිසියගෙන් දානවා මේ Al-Rashid bus. පැත්තට ඉන්න Please pay attention while මේ leaving the පැත්ත බලා bus. ගන්න ඉන්න ලොකු කරච්චු වෙන්නේ ඉතින් එයා නෙන්නේ මේ පල්ලිය එයා ඉස්සරහ ප්ලේන් පණු දෙක ඉතින් පුදුම දෙක මොකද පොලිසිය වාහනේ Kenya ටික Villa 2. Please pay attention while leaving the bus. ඒක තමයි පල්ලිය Warning, plane departure. මේ පොලිසිය මෙහි පොලිසිය නා ඩුබායි වගේ නුවටම නැහැ මේ ඩුබායි වල වගේ නුවර නැතුණක් තියෙනවා ඩොජ් ඔය ඕක තියෙනවා මේ SUV එක ආයෙ තියෙනවා ඩොජ් චාර්ජර්ස් තියෙනවා ආයෙ ෆෝඩ් අර අපි පොලිසිය මොකද ගේම් වල එහෙම තියෙන කාර් එක ෆෝඩ් මොකක්ද ඒක මතක නැහැ ප්‍රින්සස් මොකක් හරි යන්නේ එහෙම නමක් තියෙන්නේ ඒක තියෙනවා ආයේ තියන්නේ අර ලෑන්ඩ් ක්‍රුසර් V8 එක මේ බොක්ස් ප්‍රාඩෝ එකේ මේ මොකක්ද සිං පොඩි එකක් තියෙනවා අන්න ඒක තියෙනවා ඒවම ගොඩක් තියෙනවා ආයේ ෂබල තියෙන හොඳ වාහන තියෙනවා ඉතින් ඇත්තට ඩුබායි වලෝ කියන ඉතින් උත්තම වාහන නේ අරකට හොඳ වාහන ටිකක් තියෙනවා ඉස්සරහ තියෙන්නේ පොලිසිය අපේ දඩේෙන් බලා ගන්න ඕන ඔය ට්‍රැෆික් ෆයින්ස් බලනවා නම් මේකට එක බලා ගන්න ඉස්සරහට දැන් ටවර් එකක් පේන්නේ මේක තමයි පොලිසිය මුරේදගේ මේවස් තියෙන මොලේ තමයි තියෙන වම්කතු ඕල් එකකින් තමන් නකිල් මෝල් الملك عبد الله إثنان. وصلنا. Kenya Villa 2. Arrived. මේ තියෙන්නේ නකිල් මෝල් ඉන්න එක තමයි ඔතන ඉඳලා රෙහෙට යනකම්ම තමන් නකිල් මෝල් මේ ටිකේ තියෙන්නේ මේ තනිකරම salons gents ladies and gents දෙකම තියෙනවා අනිකර මෙයාද තියෙන salon මෙයාද කරන්නේ අමුතු quality එකක් තියෙනවා الصفر 2. وصلنا. Al Safra 2. Arrived.
සැලෝන් තමයි එතකොට තියෙන්නේ. කොණ්ඩේ කපා ගන්න රවුල් කපා ගන්න නම් ඉන්න කවුද පුරේ දෙන්නවත් තියෙනවා. අතේ බස් එකේ නගින්න ඇවිල්ලා ඔයාලට මෙතනින් සැලෝන් වලට යන්න පුළුවන්. مستشفى الحبيب Al-Habib Hospital. දැන් ඉතින් තමයි ඉතින් මේ හරියට අර මං ඉස්සෙල්ලා හොටෙල් පෙන්නුවා ඒ වගේ පොඩි දෙයක් තියෙනවා මේකේ. ඊපස්සේ අපෝ කෙලින්ම උඩුක් වේගය කරේ. ඊටාම හැදෙනවා මේ. හදනවා ඉතින් කවදාද දෙන්න තව සෑහෙන කාලයක් ගියේ මෙහි දිනුන අපේ ලංකාවේ වල දැන් දෙන්නේ මේ පැත්තට වඩා. මේකක් තියෙනවා. මේ ළමයිස් බලාගෙන යනවා. Turn එක මෙතනින් ආවරයි. දැන් දිනන්නර තියෙන මේ මම හිතන්නේ මේ මෙහි උඹ සල්ලි මෙහි ඉන්න කෝටිපතියෙක්ගේම කෝටි නෙමෙයි ප්‍රකෝටිපති වෙන්නේ නැති කෙනෙක්ගේම මේ හොස්පිටල් එකක් තමයි අර තියෙන්නේ. මම හිතන්නේ ආ ඔය টොප් 10 වගේ ඉන්නවා සෞදි වල. ડોක්ටර් සුලේමාන් හබීබ් පතෝ හොස්පිටල් එක. මේකේ ලංකා කට්ටිය වැඩ කරනවද දන්නේ නැහැ. ඔය තව තියෙන ලංකා කට්ටිය වැඩ කරනවා මේ. මේක වැඩ කරනවද කොහොමද? සෙට්ලා නැහැ කියලා. නෑ නම් වැඩි. ආමර මේ බස් එකේ තියෙන වැඩක් පෙන්නන්න වැඩක් කියන දේ ඔය පෙන්නන්න ඕනෙත් නැද්ද මන් දන්නේ නැහැ. බස් එක පොඩක් කොහොම ඇල කරන්න පුළුවන් මම නිකන් පෙන්නන්න කියලා හිතනවා. ඒක බලමු වෙන අපිට. ඉතින් වයසක කෙනෙක් නගිනකොට ඒ නැත්තම් ඩිසේබල් ආබාධිත කෙනෙක් නගිනකොට මේ බස් එක මෙහෙම අහම ඇල කරන්න පුළුවන්. ඇල කරලා ඉවර වෙලා මේ අත්තයිසන් මම ඒක කරලා පෙන්නන්න. මේ වීඩියෝ එකක් ගන්න නිකන් දාන්න හිතුවා. බලන්න. ඔන්න දැක්කනේ අද සිකුරාදා. අද දින්නේ මම තමයි නිදිමතේ. ඒට ගියා මේ දාවා. ඒට ගියා මේ දාවා. හැබැයි ඉතින් මේ 12 අමාරෙන් පස්සේ චුට්ටක් මේ පල්ලි ගිහිල්ලා ඉවරුණාට පස්සේ පොඩ්ඩක් ට්‍රැෆික් එකේ දිනවා. ඒ වුණාට ඉතින් සිකුරාදාට කුල් දාතල්ලේ යන්න දෙන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඔන්න ගයිස් සිකුරාදාට සෞදියේ තත්ත්වේ අපේ අපි ආසම දවස අද සිකුරාදා මේ සෙනසුරාදාත් තියෙනවා. සෙනසුරාදාත් පොඩ්ඩක් අඩුයි. සිකුරාදා මේ නිවාඩු ද කොහෙද? ඒ හින්දා මේ සිකුරාදායි සෙනසුරාදායි සාමාන්‍ය නෝමල් ලව තමයි පාරවල් හිස්. අපේ රාජධානි සිකුරාදා කියන්නේ ආයි කස ගාලා බෙලක් ගාලා පාරේ තට ගහ යන්නේ අපි. ඒ 8 නෙවෙයි 8 13ක් ගාලා බෙලක් කරනවා. මේ ඒරන් ඇති ඕවයි සිකුරාදාට මේ සෞදි ඇතුළු අපේද බැද පෙත්තික රටවල සත්‍යයක තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඒතකන් ජය වේවා.
අර මම මුලින් කිව්වා වගේ subscribe කරන්න, comment කරන්න, share කරන්න and like කරන්න. එහෙනම් ජය ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.